තෙරුවන් සරණයි සියලුම දෙනාට උතුම් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ පිහිට ආශිර්වාදය ලැබේවා ජීවිත ආලෝකමත් වේවා සියලු අඳුර ගසා දුර හැරේවා උතුම් අම්මා මෑණියන්ගේ දුර්ගා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද බලමු තමන්ගේ ජීවිතවලට ගොඩාක්ම කරදර පීඩාවක් වන ගොඩාක්ම දේවාල භූමියකට ගියාම කියන දෙයක් තමයි තමන්ගේ කුසට දෙයක් දීලා එක්ක දෙයක් කැවිලා කියලා. ඇත්තටම මේ කුසට දෙයක් දීමත් සහ කුසට දෙයක් කැවීමත් අතර වෙනසක් තියෙනවා. ඉතින් අපි නිරන්තරයෙන්ම මේ කුසට දීපු දෙයක් තියෙනවා නම් අපිට ඒක පෙන්눔 කරන්න ලක්ෂණ මාලාවල් තියෙනවා ශරීරේ. මොකද අපිට කියූ විකසම කුසට දෙයක් දුන්නා කියලා ඒක අපිට නිරන්තරයෙන්ම නිවැරදි භාවයක් තියෙන්න ඕනේ ඒක අපිට සත්‍ය ආකාරයෙන් වටහා ගන්න. ඇත්තටම කියනවා නම් කුසට දෙයක් දීලා කියලා දැනගන්න පුළුවන් පුංචි ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි Tamanට නිරන්තරයෙන්ම බඩේ ඇතිවෙන කැක්කුම යටි බඩේ කැක්කුම. එහෙම නැත්නම් බඩ පුරවා දැමීමක් ඇති වෙනවා. බඩ දැවිල්ල ගතිය, බඩ පුරවා දැමීම. ඒ වගේම Tamanට සුද්ධ වීම ලං වෙනකොට දරා ගන්න බැරි පීඩාකාරී තත්වයකට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම තමයි Tamanට නිතරම බෙදුම් පිච්චුම්. ඒ කියන්නේ තෙල් දාපු ආහාර ගන්න නිරන්තරයෙන්ම වැඩි රුචිකත්වයක් දක්වනවා. ඒ වගේම තමයි Tamanට හැමතිස්සෙම වගේම බඩ රිදෙනවත් එක්කම ඔළුවේ කැක්කුමක් එන්න ඕනේ. මොකද බඩේ තියෙන දේ ඔළුවට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ තත්ත්ව කාරකයන් නිසා සමහරක් දේ අඳුන ගන්න මේ සාමාන්‍යයෙන් ඇති වෙන තත්වයක් නෙමෙයි. විටින් විට සැරෙන් සැරේ ඇති වෙන තත්ත්වයක්. කොන්දත් සමග යටිබඩ කැක්කුමක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනකොට නිරන්තරයෙන්ම වෛද්‍යවරයෙකුගේ පිහිට පතලා බෙහෙත් අරගත්තත් එය යම්කිසි ආකාරයෙන් හොඳ වෙන්නේ නැතිනම් අපි දැනගත යුතුයි මේ යම්කිසි ආකාරයෙන් කුසට දීපු දෙයක් නිසා මේ වගේ දෙයක් වෙනවා කියලා. ඉතින් මයි දරුවනේ අපි අදත් මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ යම්කිසි විදිහකට කුසට දෙයක් දීපු දෙයක් නිසා ගොඩාක් අසරණ වෙලා ගොඩාක් පීඩාකාරී තත්ත්වයකටපත් වෙලා තමන්ගේ ජීවිතයට ආලෝකයක් ලැබෙන හැම මොහොතක්ම ඒ දේ නිසා අඳුරක් බවට පත් වෙනවා කියන තැන මං කියනවා. ඉතින් අපි බලමු ඇයි මෙහෙම මිනිස්සුන් කරන්නේ මේ ලෝකේ අපි දැනගත යුතුයි අපි ඊගාවාත්මයකට යන්න නම් මේ ආත්මේ පින්දහමක් කරගත යුතුමයි. කුසල් අකුසල් කියලා දෙයක් කියනවා. තව කෙනෙකුට රිද්දලා අපිට ජයග්‍රහණයක් ලබන්න බෑ. තව කෙනෙකුට රිද්දලා අපිට දෙයක් ලබා ගත්තා කියලා ඒකෙන් ඇති ඵල ප්‍රයෝජනයක් නෑ. කාට බොරු කළා කාට දෙයක් කළත් මේ විශ්වය නඩු අහන දවසක් තියෙනවා. එදාට බේරෙන්න බැහැ කියන දේ හොඳින් මතක තියාගන්න ඕනේ. අපි නිරන්තරයෙන්ම කුසට දෙයක් දෙනකොට ඒක 10 සැරයක් නෙමෙයි 100 සැරයක් නෙමෙයි කෝටි වාරයක් හිතන්න ඕනේ. මේ දරුවන්ගේ ජීවිතවලට යම් කිසි විදිහකට කරදරයක් පීඩාවක් වුණොත් ඒ විදිහටම අපිටත් එහෙම දෙයක් සිද්ධ වෙයි නේද කියලා. එම නිසා දරුවනේ මම කියන්නේ ඔය සියලු දෙනාගේ වරම්මාලාවල් වලින් වැඩ කටයුතු කරනකොට බොහෝමයක් දෙනාට වරම්මාලාවල් හදාගන්න කියාම වෙන්නේ තමන්ගේ කුසට වතුර එකක් හෝ දෙනකොට ඒ දේ ශරීරයට දාගන්නකොට ඒ දේවාලෙන් දෙසරයක් තුන්සරයක් හිතන්න. මොකද දෙන වතුර එකට පවා ඉනාවක් වශයක් කරලා යම්කිසි දෙයක් බන්ධනය කිරීමක් කරලා දෙන්න පුළුවන්. මොකද අද බොහෝම නපුරුයි මේ සමාජයේ. විශ්වාස කරන්න පොඩ්ඩක්වත් බැහැ. මොකද තමන් ගැන විතරමයි සිතන්නේ. බොහෝම පොඩි පිරිසක් තමයි අන් අය ගැන හිතලා ජීවිතේ අන් අයට පිටක් වෙන්න ඕනේ කියන තැන ඉන්න පිරිසක් ඉන්නේ. ඉතින් මේ බඩට දීපු දෙයක් නිසා Tamanට තමන්ගේ ජීවිතේ ගෙඩි බවට බඩේ පිළිකා ඒ වගේම නොයෙකුත් විදියට Tamanට තමන්ගේ ජීවිතයට එළියක් ලැබෙන තියෙන කිරිසිහින පවා නැති වෙන්න පුළුවන්. ඉතින් දරුවනේ මම කියන්නේ
අපි කවුරුත් මැරෙනවා. ඒ මැරෙනවා කියන දේ හිතේ තියාගෙන ජීවත් වෙන්න. එහෙම නැති වුණොත් මේ සංසාරේ බොහෝ දුරයි. කෙටි කරගන්න එකම මාර්ගය තමයි බුදුදහම. එහෙනම් අපි අන් අයට රිද්දන් නැතුවයි ජීවත් වෙන්න උවමනා වෙන්නේ. ඉතින් මේ